ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා තවමත් පැහැදිලි නෑ. මොකද ජනාධිපතිතුමනි? මොකද පරක්කු අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයත් හෙලා දකිනවා අපි ඈ. පුළුවන් තරම් ඉක්මනට මොකක් හරි තීරණයක් ගන්න නේද? හුරතල් කර ඉඳලා හරියන්නේ නැහැ. ඔය ආණ්ඩුව පරිස්සම් කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ නීතිපතිවරයා ගැන දැඩි තීරණයක් ගන්න වෙයි. කට්ටිය මන් දැක්ක සමහර උදවිය ඉදිරියට ඇවිල්ලා තියෙන නීතිපතිවරයා වෙනුවෙන්. පට්ට හොරු රකින්නස. දූෂිත පැලැන්තිය සෙට් එක. රටේ පුරවැසියන්ගේ මතයට එරෙහි විදියට වැඩ කරනවා නම් නීතිපතිවරයා ඉතින් ලොකු නැත. ජනාධිපතිවරයා ඉතින් පුළුවන් තරම් ඉම්මට මේ සම්බන්ධව ඉතින් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. නේද අපේ ජනාධිපතිතුමනි? පට්ට හොරුන්ට දූෂිතයන්ට තාමත් නිදැල්ලේ නිදහසේ සැපට ජීවත් වෙනවා. කොහොමුන්ට දැන් ඔයාලා ආවේ දඬුවම් දෙනවා කියලා නේ ආවේ. රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ පුරවැසියෝ විදියට අපි. පුළුවන් තරම් ඉක්මන් කරන්න. අර ඡන්දේ බලය ගන්න කලින් කියපු දේවල් පුළුවන් තරම් ඉක්මනට කරලා පෙන්නන්න. පරක්කු වැඩි. මොකද මේ වගේ උදවිය රජයේ අපහසුතාවයට පත් වෙන විදියට වැඩ කරනකොට ඔයාලා දැනගන්න ඕන මේ දැඩි තීරණ අරගෙන එක්ක අයින් කළා දාන්න. මොනාරි ක්‍රමවේදයකින් නීති අනුකූලව. හුරතල් කර ඉඳලා හරියන්නේ නැහැ නේද? මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා තියෙන්නේ දැන් ටික ටික. පුළුවන් තරම් ඉම්මන් කරන්න.